හෙලෝ ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් අද මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඩේ ලොග් එකක්. ඉතින් අද බලමු අද දවසම මගේ මොකද වෙන්නේ කියලා. දැන් වෙලාව උදේ 7:35යි. මම 4 නැගිට්ටා. 7:35යි. දැන් මම උදේට උයන්න ඕන. එහෙනම් අපි බලමු උදේට උයන්නේ මොනවද කියලා. ඔන්න ඉතින් මම අද උදේට උයනවා කිරිබත් හදලා චිකන් කරියක් හදනවා. එහෙනම් අපි බලමු මම කොහොමද උයන්නේ කියලා. කොහොමද උයන්නේ කිව්වට නම් ඉතින් ඔන්න මම කිරිබත් එක හදාගෙන ඉවරයි. කිරිබත් ටික දැන් මුලින් ඉඳලා හදන එක ඔයාලට පෙන්නුවොත් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. එතකොට ඔයාලටත් බලන් ඉන්න කම්මැලි. ඔන්න ඉතින් මේ විදිහට මම කිරිබත් ටික හදාගත්තා. පොඩ්ඩයි ඉතින් අපි දෙන්න විතරයිනේ හදන්නේ. බබාට කිරිබත් දෙන්න එයාට සෙම හැදිලා. කිරිබත් දෙන්න හොඳ නැහැ කියලා එයාට සෙම හැදුනම. ඉතින් මම ඊට පස්සේ කිරිබත් ටික කන්න මේ ලුණු සම්බලක් හැදුවා. ලුණු සම්බලක් මම ආසයි ඉතින් අර මේ මොනවද මිරිස් තලලා හදන්නේ මොනවද ලුණු මිරිස්. ඉතින් ඒක ඉතින් මට වෙලාවෙ හදන්න අපේ ගෙදර වංගෙඩිය පොඩක් කවුල් කියලා තිබිච්ච නිසා මම මේ ලුණු සම්බලක් හදාගත්තා. ලුණු ටික හිමෙන්ද කපලා එහෙම හැදුවාම කිරිබත් හරිම රසයි. මම ඔය විදිහට ආසයි. මට මම වැඩිපුරම ආස අර මේ ලුණු බේස් කන්න. වීඩියෝ එක බලන අතරතුරේ මම ඔයාලට මතක් කරනවා ඉතින් channel එක subscribe කරන්න කියලා. කිරිබතට ලුණු සම්බලත් හදාගෙන ඉවරයි. චිකන් එක පොඩ්ඩක් ගල් වෙලා මේ පොඩක් ඒක මේ වෙනකන් ඉඳලා හදන්න නිසා මම ඒ අතරතුරේ මේ අර චිකන් කරියට අවශ්‍ය ටික කපා ගන්නවා. ලුණු, තක්කාලි, යවුමිරිස්, සුදු ලුණු ඒ ටික මේ කපා ගන්නවා. එතකොට මේ අර මස් ටික මේ පොඩ්ඩක් රයිස් ගතිය පොඩ්ඩක් අඩු වෙනකන් අපේ බබාට වෛරස් උණක් ඇදලා අම්මෝ ඊයේ රෑ නිදා ගන්න දුන්නෙම නෑ. ඊයේ රෑ එළි වෙනකන් වගේ මං අවදි. හස්බන්ඩ්මා ඉතින් මට තනියෙන් බැරි නිසා එයා නිදි කරද්දි උකුලට තියාගෙනම නිදි කරන්න කියනවා. අර ඇඟේ පතේ අමාරු වලට වෙන්නේ නැති. හස්බන්ඩ් ටිකක් තියාගෙන ඉන්නවා මං ටිකක් තියාගෙන ඉන්නවා. අම්මෝ ඒක මාර කට්ටක් ඊයේ නම් අපි කෑවේ. චිකන් ටිකට මස් කරි දාගන්නවා. මස් කරි මේ මොනවද ලුණුයි කහයි දාලා අත ගාලා තියලා ටිකක් වෙලා තියලා ඒ ටික හදන්න ගන්නවා. එතකොට සීසන් වුණාම චුට්ටක් ඒක මස් ටික රසයි. විනාඩි 10ක් විතර වහලා ඊට පස්සේ ඔන්න විදිහට තමයි තියෙන්නේ. දැන් මම චිකන් කරි හදන්නේ. ඒකට තෙල් ටික දාලා ඊට ඉතින් අවශ්‍ය ටික ඔයාලා දන්නවනේ අර මම හදන විදිහට ඉතින් මම කිව්වොත් සුදු ලුණු, ඉඟුරු සුදු ලුණු, අම්ප ගර්මින්ච ටික ඔක්කොම දාලා තෙලටම දානවා මම මිරිස් කුඩු ටිකක්. මිරිස් කුඩු ටිකක් එතකොට මේ අර තෙලින් මේ මිරිස් කුඩු ටික බැදෙනකොට මේ අතරම රසයි ඒක. ඔන්න ඔය විදිහට දැන් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් මම දා ගන්නවා චිකන් නඩු ටික. ওই ටික බිමට වැටුණොත් උදේට කාලාත් අපි ඉවරයි. ඒ නිසානේ බොහොම පරිස්සමට මම ඉතින් ওই ටික දා ගන්නවා. ඔන්න ඉතින් මං උයලා ඉවරයි. දැන් වෙලාව උදේ 9යි. මට හරියටම පැයක් මං 7:00ට විතර උයන්න ගත්තේ. දැන් මට 9යි වෙලාව. මට හරියටම පැයකමාරක් ගිහලා උයන්න. එහෙනම් අපි බලමු. දැන් මට තියෙනවා ගේ අස් කරලා දාන්න. බලන්නකෝ එනම් මගේ ගේ ඇතුලේ හැටි. දෙපාන්දර මේ අවු වැටිච්ච නිසා මෙට්ටේ අවුවට දැම්ම බබා චූ කරන නිසා. මොකද අපි මිදුලේ හැටි එහෙනම්. අපිට තියෙන ලොකු මිදුලක් නැහැ. ඔන්න ඔය තියෙන ප්‍රමාණය තමයි අපේ මිදුලට තියෙන්නේ. අපේ ගේ එහා පැත්තනේ තියෙන්නේ. මේ තව තියක් පෙන්නන්න තියෙනවා. අපි ඊයේ අපි මීයක් කැල්ලුවා කුස්සියේ ඉඳලා මේ. ඔන්න බලන්නකෝ වෙන මීයා. දවස් ගානක් තිස්සේ අල්ලගන්න බැරුව හිටියේ. ඔන්න ඉතින් ඊයේ අපි
ආප්ප මදයක් දාලා අල්ලගත්තා. බලන්නකෝ. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලම ගේ යස් කරලා ඉතුරු වැඩ ටිකත් කරන්න ගමු. මේ බබාට මෙදාස් ටිකේ සනීප නැහැ. ඉතින් මම යාට බෙහෙත් ටිකක් දීලා කොහොමද ඉතින් බලන්නකෝ යා ටොටක් දැන් ලූස් එකත් බෙහෙත් දීලා. කැස්සනේ. කැස්ස කියන්නේ නලාව කොන. බෙහෙත් ටික බීලා නලාව ගියමු. අදාකට ඇතිනේ. අදාකට ඇතිනේ. ඒක කඩේ තියෙන්නේ. මෙට්ටය උඩ දාපු නිසා පොඩි මෙට්ට දැම්ම ඇඳට බබාට හාන්සිලා ඉන්න ඕන හින්දා ඔය විදිහට ඉතින් මං ගේත් තස් කරගෙන බලමුකෝ ඉතින්. ටට්ටක් ගාලා ගේත් තස් කරගත්තා. බබා ඇඳට වෙලා තාම බලාගෙන ඉන්නවා. යාට තියෙන බෙහෙත් ටික බොන්න කම්මැලි කමේ. මෙට්ටය අවුඩ දාපු නිසා බාත් හස්බන්ඩ්ගේ මෙට්ට දැම්ම ඇඳට. බලන්නකෝ තාම බෙහෙත් ටික තියාගෙන මෙයා වාඩි වෙලා ඉන්න බෙහෙත් ටික බොන්න බැරුව. තාම බෙහෙත් ටික මේසෙ උඩ. මං ගේත් තස් කරලා තාම බෙහෙත් ටික මේසෙ උඩ. මම ඉතින් ඉවර ටිකක් ඉවර කරලා දැන් අන්තිමට මිදුලතු ගන්නවා. මේක නම් ඉතින් හැමදාම කරන දෙයක් මේ මිදුලතු ගන්න එක. මම ඉතින් ඔය මිදුලතු ගාලා ඊට පස්සේ මම අද නාන්න ඕන. බලමු ඉතින් මේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. වීඩියෝ එකත් එක දිගටම ඉන්න කියලා මම තාමත් ආදරෙන් කියනවා යාළුවට. ඉතින් මම උදේ ඉඳන් කරන් තිබිච්ච වැඩ ටික දැන් ඉවරයි. දැන් වෙලාව ඔයාලට වෙලාව පේන්නේ නැති 11යි. 11 වෙනකම් මම උදේ 7යි තියෙන්නේ 11 වෙනකම් වැඩ එක දිගට. බබාගේ රෙදි තිබුණා, අපේ රෙදි ටික තිබුණා. මට එඩික නම් වීඩියෝ ගන්න බැරි වුණා. දැන් මම හදන්නේ නාන්න තෙල් ගාලා තමයි මම තෙල් පෑ දෙකකට කලින් තෙල් ටික ගාලා නානවා. මෙන්න මේක තමයි මම ගන්න තෙල් එක. ඔයාලට පේන්නේ නැති මෙන්න මේ ඔයිල් එක. මම මේ ගාන දෙවෙනි බෝතලේ. මේ තෙල් එක නම් මාරම හොඳයි. ඔයාලට පේන්නේ නැති පාට. මෙන්න පාට. මේ තෙල් එක මාරම හොඳයි. මම මේක මාස 2ක් පාවිච්චි කරන්න. මාස 2ක් නෙවෙයි මාස 3ක් පාවිච්චි කරන්න අරගෙන දැන් එක බෝතලයක් ඉවරයි. මේ අනිත් බෝතලේ මම හදාගත්තු. ඒකෙත් භාගයක් ඉවරයි. මේක නම් මේකේ කොණ්ඩේ යන මගේ කොණ්ඩේ ගියා සෑහෙන ප්‍රමාණයක් කොණ්ඩේ ගියා. බබා හමුුණාට පස්සේ මේක ගෑවට පස්සේ කොණ්ඩේ යන්නෙම නැති තරම්. ඇත්තට මාරම හොඳ තෙල් එකක් මේක. මේක බොරු නෙවෙයි මාරම ඇත්තම රිසාර්ට් තියෙන මේ තෙල් එකක් තමයි මේක. ඒ නිසා තමයි මම අනිවාර්යෙන් ඔයාලට කියන්නේ. එහෙනම් ඉතින් මම නාගෙන අපි දැන් නාලා 2ට විතර යනවා පන්සල්. පන්සල් යනවා බබත් එක්ක. ඉතින් අපි බලමු මොකද ඊළඟට වෙන්නේ කියලා. පන්සල් යනවා. නාන්න බෑ 2ක් විතර තියලා මම තෙල් ටිකක් ගන්නවා. තෙල් ටික ගාලා හොඳට ටිකක් වෙලාව අරගෙන හොඳට මසාජ් කරන්න ඕන. එතකොට තමයි අර හිස් කබලට වදින්නේ. ඉතින් මාත් වෙලාව අරගෙන විනාඩි 15ක් වගේ තමයි මසාජ් කරන්නේ. ඔන්න ඉතින් දැන් මම නාගෙනත් ආවා. ඔයාලට පේන්නේ නැති බබා නිදි. එයා ටික නිදි කරා. හවසට පන්සල් එක්කන් යන්න ඕන හින්දා. දැන් උතන වෙලාව ඇති 2ට විතර ඇති. මම පැය 2:00ක් මම ඔළුවේ තෙල් එක තියාගෙන ඉඳලා තමයි මම නෑවේ. දැන් අපි පන්සල් යන්න තමයි හදන්නේ. පන්සලට ආව පුදුම සනසීමක් තමයි හිතට දැනෙන්නේ. මං ආපු ගමන් මිදුලත් මැදලා කියන්නේ
පන්සලත් අතු ගාලා බුදුගේත් අතු ගාලා ඒ ටික කරලා තමයි මේ මං එනකොට කට්ටිය ඉතින් භාගයක් අතු ගාලා තිබුණා. මං චුට්ටක් පරක් වුණා බබා නැගිටින්න පරක් වෙච්ච නිසා. සම්පත යසස ලැබීලා දරුවන්ගේ සිත් ඔන්න විදිහට තමයි ඉතින් මගේ දවස් අද ඉවර වුණේ. ඉතින් මම තමත් ආදරෙන් ආයෙත් මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සරණයි. ඔන්න විදිහට තමයි ඉතින් මගේ දවස් ඉවර වුණේ. ඉතින් මම ඔයාලට තමත් ආදරෙන් කියනවා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ගිහින් එන්න. බයි බයි.